සුබදසක් වේවා. ඉතින් අද මම ඔයගලන්ට කියන්නේ එක්ස්පෙරිමන්ට්ස් ෂෝට්ස් දාලා සාමාන්‍යයෙන් අපිට ලොකු ගානකට යන්න පුළුවන් විදිහේ channel එකක් build කරගන්න එක. එතකොට මේකේ වීඩියෝ එකේ එඩිටින් process එක මම කියලා දෙන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ වලදී ඔයගලන්ට කියලා දීලා තියෙනවා. හරි. ඉතින් ඉතාමත් පහසුවෙන් කොහොමද අපි channel එකක් grow කරගන්න තැන ඉඳලා පොඩි ටිප්ස් ටික මම කියන්නම්. හරිද? එතකොට දැන් මේ රිෂි එක්ස්පෙරිමන්ට් කියලා තියෙන්නේ මේ channel එක ඇත්තම කිව්වොත් දාන්නේ අනුන්ගේ වීඩියෝ. හරිද? යාම මේ දාන වීඩියෝ නෙමෙයි පොඩි රියැක්ෂන් එකක් දෙනවා. සමහරක් වෙලාවලට මිනිහම වීඩියෝ දානවා. හැබැයි එච්චර quality නැහැ. හරි. ඉතින් වීඩියෝස් 652යි දාලා තියෙන්නේ. හරිද? ඉතින් ෂෝට්ස් නේ. එතකොට මෙයා 2023 ජූන් 28 තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද වෙද්දි ලොකු ප්‍රෝග්‍රස් එකක් කරනවා. ඒ කියන්නේ දවසට වීඩියෝ එක ගානේ වගේ මෙයා අප්ලෝඩ් කරලා තියෙනවා. හරිද? එතකොට මේ channel එක මොනිටයිස් කරලාද? හරි. මේ channel එක මොනිටයිස් කරලා ළමයි තියෙන්නේ. අපි මෙයාගේ revenue එක පොඩ්ඩක් බලමු. හරි. අපි යමු social page වලට. ගිහිල්ලා අපි දල වශයෙන් මෙයාගේ රිවෙනියු එක මෙයා කරමු. මේ සෝෂල් බේඩ් එක මේ 100%ක් නිවැරදි නෑ. සාමාන්‍ය 70%ක් වගේ තමයි මේකේ මේ අපිට මේ ඒ කියන්නේ සත්‍යසස්ථාවයක් ගන්න පුළුවන්. හරිද? මේක ඔක්කොම වෙනස් වෙලා දැන්. එතකොට මෙන්න මේක තමයි channel එක. එතකොට subscribe rank වල 89000 ගාන. එතකොට views rank වලින් ඉන්නේ 60000 ගානක දෙනා. එතකොට ඉන්දියාවේ rank එක 1483. ඉතින් හොඳයි. හරි. ඒක category rank එකක් තියෙනවා මෙතන. එතකොට 30 days වල subscribers ලා 4000 ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් මේ අඩු ගාණක්. එතකොට monthly estimated earning එක තියෙනවා ළමයි මෙයාගේ 2600 ඉඳලා මේ $41,000 එනකම්. ඇත්තම කිව්වොත් දැන් අපි මෙයාගේ මේ monthly views මිලියන එකකට සාමාන්‍යයෙන් මෙතනදී ගෙවනවා ඇත්තේ $200ක් වගේ. 200ක් 300ක් වගේ ෂෝට් නේ. හරි. 200 300ක් වගේ ගෙවනවා. එතකොට මෙයාගේ monthly estimated earning එක ඇත්තම කිව්වොත් $2000ක් වගේ ඇති. හරිද? මොකද මෙයා long video නෙමෙයි කරන්නේ. හරි. right. long videos ටිකක් දාලා තියෙනවා මේ. ඒක වැඩක් නෑ. 4යි දාලා තියෙන්නේ. හරි. 2500ක් වගේ monthly earning එක 41000ක් නම් හොයන්නේ නැහැ. හරි. ඉතින් yearly earning එක සාමාන්‍යයෙන් $30000ක් වගේ මේ channel එක හරහා මෙයා හොයනවා ඇති. හරිද? එතකොට totally views තියෙනවා මිලියන 397ක්. හරිද? 397ක් වගේ තියෙනවා totally ඒ කියන්නේ views. හරි. එතකොට දැන් අපි මෙයා මේ channel එක run කරන්න තියෙන ගාන හොයමු. එතකොට මමත් YouTube channel කරන ඉඳලා මේ පිටුවල දන්නවා. හරිද? එතකොට සාමාන්‍ය views මිලියනයකට අපි $200ක් දැම්මොත් හරිද? $200ක්වත් මම හිතන්නේ එන්නේ නැතුව ඇති. හරිද? අපි ඊටවුන් $100ක් විතර දාමුකෝ. හරි. $100ක් විතර මෙයාගේ මේ 150ක් දාමු අපි calculator. එතකොට මිලියන 357ක් බලලා තියෙනවා. එතකොට අපි මිලියන 350කට දාමුකෝ. හරි. ඒක මොනිටයිස් කරලා තියෙන පස්සේනේ. හරි මිලියන 4ක් කියලා කරලා මොනිටයිස් කරන්න ඇති. එතකොට 350 වැඩි කිරීම සාමාන්‍යයෙන් $200 අපි දාමුකෝ. 200 අපි 150 දාමු. හරි. මේ රට ඔඩියන්ස් එකක් බලන හින්දා ඒක ගාන වෙනස් වෙන්න පුළුවන් ළමයි. එතකොට $52500ක් මේ channel එකෙන් මෙයා හොයලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඊට අඩු සංඛ්‍යාවක් නෙමෙයි ඊට වැඩි සංඛ්‍යාවක් මිස අඩු සංඛ්‍යාවක් නෙවෙයි. හරිද? එතකොට මේ last 14 days වල තියෙනවා මේ හොයපු ගාන. හරි. එතකොට මේ social blade එකේ මම පෙරලා ගත්තේ. හරි. එතකොට දැන් මේ වගේ channel එකක ළමයි ad driven එක විතරක් නෙමෙයි. දැන් අපිට සාමාන්‍යයෙන් ඔය මොකක් හරි අපේ store එකක් හරි අපිට මේ
සාමාන්‍ය පබ්ලික් කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය වෙබ්සයිට් හදලා හරිද ඒකට ඇඩ්සෙන්ස් දාලා එතනින් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ක්‍රමයක්ද මෙයා ඩොලර් 2000ක් හොයන හෙව්වට මේකින් මෙයා මොලේ පාවිච්චි කරොත් මෙයාට සාමාන්‍ය ඩොලර් 10000ක් විතර ගන්න පුළුවන්. මොකක් හරි කමියුනිටියක් මෙයා කරලා Patreon වගේ හදලා එහෙම කරන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ කියන්නේ දැන් YouTube එකේ විතරක් ඉන්කම් නෙමෙයි. ඉන්කම් එක විතර නෙමෙයි. හරිද? ඉතින් තව ලොකු දෙයක් කරලා වගේ තමයි මේ රිෂි එක්ස්පෙරිමන්ට් කියලා මේ channel එක කට්ටිය දන්නවනේ. එතකොට මෙයාට පුළුවන් long form videos මොනවා හරි කරන channel එකක් මෙයා channel එක හරහා promote කරන. මෙයා channel එකනේ ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. ඒ නිසා දැන් අපි දැනගන්න ඕන තව pro tip එකක් තියෙනවා. shorts දානවා. මම shorts දානවා නම් edit කරන්න හැටි මම කොහොමද කියලා දෙන්නේ කැන්න එක හරහා කොහොමද edit කරන්න කියලා. එතකොට මේ දවසට එකක් ගානේ දාන්න ඕනේ. දවසට එක ගානේ දවස් 90ක් එක දිගට දාලා බලන්න අනිවාර්යෙන්. ඔතනින් ළමයි වීඩියෝස් දෙක තුනක් හරි 1 මිලියන් පහු කරනවා. හරිද? ඊට පස්සේ කන්සිස්ටන්සි ඔක කරන් යද්දී ඔයගේ channel එක algorithm එකෙන් rank කරලා ඔයාට සාමාන්‍ය හොඳ subscribers base එකක් ගන්න ප්‍රතර මේ ළමයා කරලා තියෙන්නේ. දැන් මේ මෙයාගේ වීඩියෝ මේ තියෙන්නේ. හරිද? ඒතකොට මේ අනිත් ඒවා පිට වීඩියෝ ඒතකොට එයා ඒකේ සාමාන්‍යයෙන් අර මේ මොකක්ද ඒකට කියන්නේ? එක්ස්ප්ලেইন කරනවා වගේ ඉන්නවා එතන. හරිද? ඉතින් අර රියැක්ෂන් channel කරන හැටි මම කියලා දෙන්න ඒ වීඩියෝස් බලන්න. හරි. ඉතින් ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. ඉතින් අදම ස්ටාර්ට් කරන්න එච්චර මට කියන්න තියෙන්නේ නා. හැමෝටම ජය වේවා.